අද මම ඔයාලව මේ එක්කගෙන යන්න හදන්නේ අපි නාඳුන හිම කුමරිය කියන සෝංග් එක හැදුණු ලොකේෂන් එකට. ඉතින් මේ ඉන්නේ මගේ නූල් බෝලේ. අපි දෙන්න මෙතනට යනකොට හැමෝම කිව්වේ ඉතින් ඉදිකට්ටයි නූල් බෝලේ කියලා තමයි. එන්න බලාගන්න. මං යන්නේ කොහෙද? එයා මාත් එක්ක ඕන තැනක යන්නේ නේ. ඉතින් ඔන්න ඔතනට යනකොටම රංගන අයියා පටන් ගත්තා. ඔන්න මේ පටන් ගත්තා කියලා. ඇයි ඉතින් මගේ වැඩේ වීඩියෝ කරන එකනේ. නැතු ඉතින් මේ වගේ තැනකට ගිහිල්ලා වීඩියෝ කරන්න නැතුව වෙන මොනවා කරන්නද අනේ. බලන්නකෝ යාලට කොහොමද මේක දැනෙන්නේ කියලා. මට නම් තනිකර දැනෙන්නේ අර හොල්මන් ෆිල්ම් වල තියෙන්නේ හොල්මන් ගතිය. අන්න ඒ විදිහම තමයි. ඒ වුණාට ළමයි මාරම ලස්සනයි. දැන් මේ යන්න හදන්නේ හොල්මන් මන්දිරය ඇතුළට. ඉතින් මේ තැන හොයාගත්තේ අපේ මනුජිත් තමයි. ඉතින් එයා මේ ලොකේෂන් එක මේ සින්දුවට තෝරගත්තේ ඇත්තට මේකට ගැලපෙන හොඳම තැන තමයි මෙතන. ඉතින් ඔන්න බලන්න ඔතනට ගියාම මේ අපේ කණ්ඩායම මේකට ලෑස්ති වෙන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒකේ ඇතුළට එළියෙන් පේන විදිහ බලන්න. හැම තැනින්ම තියෙන්නේ වීදුරු විතරයි. ඉතින් වීදුරු වලින් හැම තැනම එළිය පේනවා. දැන් ඔයාලට මම ඉන්නකොට තව චුට්ටකින් ඒ ගෙදර කිචන් එකට එක්කයි යන්න. ඒ කිචන් එක වටේටම පේන්නේ ළමයි තනිකර කැලෑව. බලන්නකො ඔය තියෙන්නේ. අම්මෝ අපිට එමනම් මේ ගෙදර ඉන්න නම් බෑ කරයක්වත්. ඒ වුණාට පට්ට ලස්සනයි. මේක ඇත්තටම අර පරණ මේ ගෙවල් තියෙන පෞරාණික වස්තු. අන්න ඒ වගේ ගයක් තමයි මේක. මේ ඉතින් ඒ වුණාට මම නම් දන්නේ මට නම් ඉන්න බෑ. ගිය වෙලේ ඉඳ හැබැයි හොඳ නිදිමතක් නම් ආවා. මොකද ඒ ගේ හරි සනීපයි සීතලයි. ඉතින් මේ අපි මේකප් ආටිස්ට් අක්කා. කියාගේ ගෝලියත් එක්ක තමයි එයා ඇවිල්ලා හිටියේ. මේ ඉතින් මගේ නූල් බෝලේ. ඔන්න ඉතින් අපේ ටීම් එක ලහි ලහියේ සූදානම් වෙනවා. මේ දෙකම අද දාන්න වෙනවනේ. ඒ කියන්නේ අර පරිබල වහින සිද්ධියේ ස්පෙෂල්. මෙයාලත් ඉතින් බලනවා මම ෆෝන් එක අරගෙන වටේන වීඩියෝ කරනකොට මෙයාගේ වැඩේ කොයි වෙලෙත් වීඩියෝ කර හිටියනවා මෙහෙට යනවා කියලා. වදිත් ඇති නේද? ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ නේ. මේ වගේ chance එකක් ආයේ හම්බෙන්නේ නැහැ. ඒක හින්දා මම පුළුවන් තරම් වීඩියෝ කරා. ඔයාලට තව ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මේ ඉන්නේ අපේ කැමරාමන් අයියා. මේ ඉන්නේ අපේ ඩිරෙක්ටර් මනුජිත්. අපිට තව කට්ටිය ඉන්න ගොඩක් හඳුන්වලා දෙන්න. ඉතින් මේ වෙලාවේ මට ඔක්කොගෙම නම් මතක නැහැ ළමයි. ඉතින් මෙතන යන්නේ වීඩියෝ එක කොහොමද ගන්න කියන එක පොඩි රිහර්සල් එකක්. ඉතින් මෙතනදී සින්දුව දාලා තියෙන හින්දා මට සින්දුව ප්ලේ වෙන්න දෙන්න බෑ. ඒකින්ද ඉතින් මම සින්දුව අයින් කරා. ඔයාලට පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා මේ සින්දුව මොකක්ද කියලා හරියටම බලා ගන්න. ඉතින් මොන දේ කරන්නත් ළමයි කාලා ඉන්න බෑ. කෑම තමයි අංක එක. ඒක කරලා නිව් වර්ල්ඩ් එකෙන් ගිහලා අරන් ආවා. බෑ මේවානේ. අර නම බෑන්ඩ් එක ගන්න ඕලන් ගියා. මෙතනම තියමු මචං ප්‍රශ්නයක් නැහැ. ඔව් මොකද අපිට මේ දොරත් එන්න වෙනවනේ. ඉතින් බලන්න. රෝල් කරලා මම යන්න. මේ මචං විල්ලනවද තියෙන්නේ? ඔව් මේක. විල්ලන්න ඕනේ. ඉතින් තව ගොඩාක් දේවල් තියෙනවා ඔයාලට බලන්න. ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්නම්.